උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනාකරණ ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි අමතන්න 076 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනාකරණ ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි අමතන්න 076 එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 විදේශ රැකියා සිහිනය සැබෑම යථාර්ථයක් බවට පත් කරන ලංකාවේ ප්‍රථම සහ එකම රූපවාහිනි වැඩසටහන The Foreign Employment සුපුරුදුවෙන් ගතකමින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපි සුපුරුදු ආයතනයකට ගොඩ වෙදලා තිනවා. හරියටම කිව්වොත් මේ නම ඇසූ පමණින් ඔබ ඉතාමත් හොඳින් දන්න හඳුනන විශේෂයෙන්ම ඔබේ විශ්වාසවන්තභාවය හදවතේ ලෙසින්ම අදත් හෙටත් අනාගතයේදීත් රඳා පවතින ආයතනයක් කිව්වොත් මම හිතනවා මම නිවැරදි. එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම කියලා කිව්වොත් මම හිතන්නේ ඔබට හුරු පුරුදු නමක්, ඔබ දන්නා හඳුනන නමක්. ඒ වගේම තමයි මේ වන විටත් මේ ආයතනය හරහා ඔබ දැන් මේ වෙලාවේදී වැඩසටහන් නරඹන සමහරට පවුලේ කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේදී මේ ආයතනය හරහා විදේශගත වන්නට බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ වගේම තමයි මේ ආයතනය හරහා විදේශගත වෙලා මේ වන විට ඒ විශ්වාසයේ රඳා පවත්වාගත් පවුලක කෙනෙක් වෙන්නට පුළුවන්. මේ ඕනෑම කෙනෙක් මේ වෙලාවේදී මේ වැඩසටහන නරඹනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසාවෙන්ම ආයතනයේ විශ්වාසවන්තභාවය පිළිබඳව අපි අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම කියලා කිව්වොත් සිංගප්පූරුව බලා පියාසර කරන්නට, ඒ වගේම තමයි සිංගප්පූරුවේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්නට හැකි විශ්වාසවන්තනියම ආයතනය තුළට තමයි අද දවසේදී අපි ගොඩ වැදිලා සිටින්නේ. මම හිතන්නේ කාලයක් පුරාවට ෆොරින් එම්ප්ලොයිමන්ට් වැඩසටහන හරහා ඔබේ ඒ විශ්වාසවන්තභාවය ලෙසින්ම රඳවා ගත්ත ආයතනයේ. ඉතින් අපි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ කවුද අද අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ කියන කාරණය පිළිබඳව. හැබැයි සුපුරුදු විදිහට මම මතක් කරන්නම් එඩියුටෙක් ලංකා කන්සල්ටි පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් දිසානායක මහත්මයා තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අපි එතුමත් එක්ක බොහොමයක් කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන මේ වැඩසටහන පුරාවටම විශේෂයෙන්ම ඉදිරියේදී අනාගතයේදී සිංගප්පූරුව බලා ඔබේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පියාසර කරන්න බලාපොරොත්තු වෙන අයට සහ මේ වන විට එඩියුටෙක් ලංකා කන්සල්ටි පුද්ගලික සමාගම හරහා හෝ වෙනත් ආයතනයක් හරහා උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුවේ මේ වෙනට රැඳී සිටින අයටත් අපි ආමන්ත්‍රණය කරන්නට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අද දවසේදී අපි කතා කරන කරුණු කාරණා බොහෝමයක් ඔබට ඉතාමත් වැදගත් වෙයි කියන විශ්වාසය ලෙසම රඳා පවත්වන ගමන්ම අපි මුලින්ම අපි එතුමාගෙන් ඇහුවා දැන් නිකමට අපි කල්පනා කරොත් ඇයි මේ වැඩසටහන නරඹන ඔබ සුහසක් ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් විශේෂයෙන්ම සිංගප්පූරුව බලා පියාසර කරන්නට බලාපොරොත්තු වෙන සිටින අපේ සිසුන් ගැන කතා කරොත් ඇයි ඔබ එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම විශ්වාස කර යුත්තේ? එහෙම නැත්නම් මේ ඔවුන්ගේ ආයතනය තුළ හරහා ඔබ විදේශගත වන්නට බලාපොරොත්තු වෙන කියන කාරණේ පිළිබඳව එතුමා මේ විදිහ අදහසක් තමයි ඒ පිළිබඳව කතා බහ කරේ. ඇත්තටම එඩියුටෙක් ලංකා ආයතනය ඔබ තෝරාගත යුත්තේ විදේශ අධ්‍යාපනය සඳහා දශකයක් පුරා මේ නෝටක සිසුන් සිංගප්පූරුවට පමණක් සිසුන් 5000කට අධික ප්‍රමාණයක් අපි හරහා විදේශගත වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ දැනට සිංගප්පූරුවට වැඩිම විසා ප්‍රමාණයක් ලබා දෙන අපි ගත් ඉන්ටෙක් එකට වැඩිම ළමුන් ප්‍රමාණයක් විදේශගත වෙන මේ වෙනකොට සිංගප්පූරුවට වැඩිම අපි හරහා වැඩිම
විශාල ශිෂ්‍යයන් ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරලා තියෙන ලංකාවේ එකම ආයතනය. මං වැඩසටහන ආරම්භයේදීම ඔබට මතක් කිරීමක් කරා විශේෂයෙන්ම මේ ආයතනය හරහා හෝ ඕනෑම ආයතනයක් හරහා මේ වන විට විදේශගත වෙලා ඉන්න උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුවේ රැඳී සිටින අය ගැන අපි කතා බහ කරොත් විශේෂයෙන්ම අපිට අහන්නට දකින්නට ලැබිච්ච කාරණයක් තමයි ඔබ ඔබේ අභිමතයේ පරිදි වෙනත් පුද්ගලයන් හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්නට බලාපොරොත්තු වෙනකොට විශේෂයෙන්ම සිංගප්පූරුවේ රැඳී සිටින අය. දැන් අපි හිතමු විශ්වවිද්‍යාලයක් මාරු කරන්නට එහෙම නැත්නම් වෙනත් කටයුතු සඳහා ඔබ සිංගප්පූරුවේදී විවිධ පුද්ගලයන් සමග කටයුතු කරනවා කියන කාරණය පිළිබඳව අපිට දැනගන්නට ලැබුණා. මෙහිදී බොහෝමයක් ගැටලුකාරී තත්ත්වයන් වලට මේ ශිෂ්‍යයන් මුහුණ පානවා කියන කාරණය පිළිබඳවත් අපිට දැනගන්නට ලැබුණා. මේක ඉතාමත් බැරෑරුම් කාරණයක්. හරියටම කිව්වොත් සමහර විට දැන් ඔබ එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම හරහා නම් විදේශගත උනේ හරියටම කිව්වොත් අපි ඒක බුද්ධිමත්ව කල්පනා කරොත් අපිට විශ්වාසය තබන්නට හැකි එම ආයතනයේ හරහාම අපේ මේ දීර්ඝ ගමන දිගටම පවත්වාගෙන යනවා නම් මං හිතන්නේ ඔබේ අනාගතය ඉතාමත් හොඳින් සාර්ථක කරගන්නට එහෙම නැත්නම් ඔබේ අරමුණ ඉතාමත් හොඳින් සාර්ථක කරගන්නට හැකියාව ලැබේ කියන එක අපි විශ්වාස කරනවා. අපි ප්‍රසාද් මහත්මයාගේ මේ පිළිබඳවත් ඇහුවා කොහොමද මේ කාරණේ පිළිබඳව ඔබතුමාගේ අදහස කියලා. අපි බලමු එතුමාගේ අදහස මොකක්ද කියලා. අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව මුලින් විදේශගත කරනකොට විදේශ අධ්‍යාපනය නිසා සිංගප්පූරුවට අපි යවනකොට අපි ශිෂ්‍යයෝ වෙනින් ගොඩක් දේවල් කරනවා. ඉතින් ඔබ ඒ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන්ගේ මුෂෝමනියක පෙන්වන මුදල් පෙන්වන තැන ඉඳලම ආයතනයක් වශයෙන් අපි විශාල වැඩපිළිවෙලක් කරලා තමයි ඔවුන්ට උගේ ෆස්ට් ඉයර් එකට හෝ සෙකන්ඩ් ඉයර් එකට ෆස්ට් ඉයර් එකට අපි වීසා කරන් දීලා ඔවුන් අධ්‍යාපනය සඳහා යොමු කරනවා. නමුත් අවාසනාවකට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ළමයි ෆස්ට් ඉයර් එක ඉවරෙන්ද කිට් වෙනකොට මේගොල්ලෝ දන්නේ නැහැ සෙකන්ඩ් ඉයර් එකට මේගොල්ලෝ ඇප්ලයි කරන්න ඕන යුනිවර්සිටි එක මොකක්ද. එතකොට සෙකන්ඩ් ඉයර් එකට මේගොල්ලෝ ඇප්ලයි කරන්න ඕන ප්‍රෝග්‍රෑම් එක මොකක්ද. මොන පාත්‍රයකදී මේගොල්ලෝ යන්න ඕන. මේගොල්ලෝ මේ කිසිම දෙයක්ට අවබෝධයක් නැහැ. හොඳම දේ මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝට සිංගප්පූරුවේදී දැන් ගියාට පස්සේ හම්බෙන යාළුවෝ මිත්‍රාදී ඔය කොහොම හරි අර එක ආයතන සම්බන්ධ කරගෙන ඉතින් ඒගොල්ලෝ කියනවා අපි වර නිකන් කරලා දෙන්නම් මෙහෙම කරලා දෙන්නම් අර එහෙම කරලා දෙන්නම්. ඇත්තටම ආයතනයකට ගෙවන රුපියල් 30-40000ට වඩා ඔබේ අනාගතය විනාශ කරගන්නවා. එහෙම මිනිස්සු පස්සේ ගිහින්. මොකද ඔබේ ආයතනය තමයි දන්නේ ඔබට මොනවද ඔබේ ෆයිල් එකේ තියෙන්නේ. ඔබට මොනවද ඔබේ අධ්‍යාපන පැත්ත කොහොමද කැටගරි කරලා තියෙන්නේ. ඔබේ සල්ලි කොහොමද කැටගරි කරලා තියෙන්නේ. ඔබේ දෙමව්පියන්ගේ රැකියාවන් කොහොමද කැටගරිලා කියලා. ඒ හැමදේම දන්නේ අධ්‍යාපන ආයතන විසක කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔබට ඔබ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න ඕන. දෙවනි පාර්ශවයක් හෝ තුන්වෙනි පාර්ශවයක් කරා යන්න කලින් අනිවාර්යයෙන්ම තමන් විදේශගත වෙච්ච ආයතනයේ උපදෙස් අනිවාර්යයෙන්ම ගන්න ඕන. එහෙම නැත්නම් ඔබ ෆස්ට් ඉයර් එකේ සිංගප්පූරුවේ සෙටල් වෙලා ඉන්න හොඳට තමන්ගේ දිනදා කටයුතු කරගෙන අධ්‍යාපනය කරගෙන ඔබ මේ අවුරුද්දේ මේක කරනවා, ඊග අවුරුද්දේ මේක කරනවා, ඊග අවුරුද්දේ මම අර හවල් කන්ටි කරනවා කියලා ගොඩාක් ප්ලෑන්ස් ගොඩාක් කොලේ තියන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ යහළුවෙක් හිතවතෙක් කියන කෙනා හරහා ඇවිල්ලා ඔබ ඇප්ලයි කරලා ඔබේ වීසා එක සෙකන්ඩ් ඉයර් එකට වීසා එක රිජෙක්ට් කරගන්නේ විශාල අපරාධයක්. ඇත්තටම සෙකන්ඩ් ඉයර් එකට දානකොට ෆස්ට් ඉයර් එකට වඩා බලන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා. ඒ සියලුම දේවල් බලලා තමයි අපි දාන්නේ. මොකද සෙකන්ඩ් ඉයර් එකට දානකොට ඔබේ මුදල් පෙන්වන විදිහකුත් තියෙනවා. ඒ පිළිබඳව දැනුම තියෙන්නේ විශේෂඥ දැනුම තියෙන්නේ අපි වගේ ශේෂ්ත්‍රයේ පළපුරුද්දක් තියෙන විශාල ළමයි ප්‍රමාණයක් රට ගිහිල්ලා ඉන්න ආයතනයකට. ඉතින් ඒක මේ අද ඊයේ ආයතනයක් පිහිටවලා ළමයි 5 දිනකට 10 දිනකට වීසා අරන් දීපු ආයතනයකට ඒ අත්දැකීම නැහැ.
ඉතින් මේ ළමයි ඒ වගේ පස්සේ ගිහලා ඒ අයගේ රැවටිලා මේගොල්ලෝ මොකද කරගන්නේ මේගොල්ලෝගේ ෆියුචර් එක විනාශ කරගන්න. ගොඩාක් දේවල් කරගන්න තිබ්බ ළමයි අන්තිමටම අවුරුද්දෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා අයියෝ සර් මෙහෙම වුණා අර එහෙම වුණා බලන්නකො මං අරයා කියපු දේවල් මෙයා කියපු දේවල් අනේක කරන්න එපා. ඔබට උපදෙස් දීලා ඔබේ ෆස්ට් ඩේ එක අපි ලස්සනට කරලා දෙනවා නම් ඒ වගේම සෙකන්ඩ් ඩේ එකත් අපි ළඟට එන්න ඕනේ. ඔය පොඩි ගාණක් බලාගෙන ඒක ආයතනයකට ගෙවන්න වෙයි කියලා හිතලා එක එක මිනිස්සු පස්සේ යන්න එපා. ඔබ නැති කරගන්නේ පොඩි මුදලට ඔබේ අනාගතය. උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනාකරණ ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි අමතන්න 076 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනාකරණ ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි අමතන්න 076 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 දැන් හරි අමුතු කතාවක් අපිට අහන්නට ලැබුණා විශේෂයෙන්ම මේක ඇත්තටම අපි අහන්නට අකමැති කතාවක් මොකද ඒකට හේතුව තමයි ඔබ විදේශගත වෙන්නේ ඔබ යම්කිසි අරමුණක් ඉෂ්ට කරගන්නට කියලා අපි දන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වෙලා ඒ අවසානයේදී තම සාර්ථක කරගෙන හොඳ රැකියාවකට යොමු වෙලා ඔබේ අරමුණ ඉෂ්ට කරගෙන ඔබේ සිහිනය සැබෑ කරගෙන ලංකාවට එනවා නම් මම හිතන්නේ මාධ්‍යවේදීන් වශයෙන් අපි සතුටු වෙනවා විශේෂයෙන් මේ ආයතනයේ ප්‍රධානීන් වශයෙන් ඔවුන් සතුටු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබේ දෙමව්පියන් ඔබේ පවුලේ මේ සියලුම දෙනාගේ ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. හැබැයි අපිට දැනගන්නට ලැබුණු කාරණයක් තමයි මේ විදේශගත වෙලා ඉදීදී ඔබ විවිධ වූ අපරාධ වලට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් මේ අපරාධ වලට යොමු වීමේ අවස්ථාව වැඩි වෙලා කියන කාරණේ පිළිබඳව අපිට දැනගන්නට ලැබුණා. දැන් හරියටම කිව්වොත් අපි ඇයි විදේශගත වෙන්නේ? ඔබ ඇයි විදේශගත වෙන්නේ? උසස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා අපි හිතමු. එහෙමනම් උසස් අධ්‍යාපනයේ අවසානයේදී අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? හොඳ රැකියාවක්. රැකියාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපේ අනාගතය සාර්ථක කරගන්නට. ඒ වගේම තමයි සමහර විට ඔබේ ලංකාව තුළ ඔබේ යම්කිසි පවුල්වල ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි අපි හිතනවා අපි ආසයි අපි ලස්සන ගෙයක් දොරක් හදාගෙන නේද? අපේ පවුලයට උදව් කරගෙන ඒ වගේම තමයි අපේ අනාගතෙත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට. හැබැයි ඔබ දන්නවද ඔබ විදේශගත වෙලා මෙවැනි වූ අපරාධවලට ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ මේ වන විට යොමු වෙලා තියෙනවා නම් එහි තියෙන බරපතලකම මොකක්ද කියලා ඔබ දන්නවද? නැහැ. මම හිතන්නේ දැනගෙන කරනවා වෙන්නට පුළුවන් නොදැන කරනවා වෙන්නට පුළුවන්. මේ දෙකම සිද්ධ වන්නට පුළුවන්. අපි ඇහුවා ප්‍රසාද් දිසානායක මහත්මයාගෙන් මේ පිළිබඳව අපි ශිෂ්‍යයන් දැනුවත් කරන්නට කියලා. ඉතින් ඒ නිසා වෙන්න ඔහුගේ අදහස උනේ මෙන්න මෙහෙමයි. ඇත්තටම අනිම කනගාටුවකුත් ගොතමි මේ ගැන කතා කරන්නම හිටියේ. දැන් සිංගප්පූරුවට යන ළමයින් විශාල ප්‍රමාණයක් අවාසනාවකට අපේ රටේ ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් සිංගප්පූරුව තුළ විවිධ අපරාධයන් සඳහා යොමු වෙලා තියෙනවා. ඇත්තටම ඒ අපරාධ කරන්නේ ඒ රටේ මිනිස්සු නෙමෙයි අපෙන් යන අපේ රටේ ඉඳලා සිංගප්පූරු අධ්‍යාපනය සඳහා යන ළමයි. ඉතින් පහුගිය ටිකේ මට අහන්න හම්බුණා දකින්න හම්බුණා විශාල කියන්නේ කෙනෙක්ට අපරාධයක් කරගන්න අවශ්‍ය වුණාම ඒ රට තුල ඒගොල්ලෝ එක කරන්නේ ඒ රටේ මිනිස්සෙක්. මොකද ඒ රටේ මිනිස්සෙක් එක නොකරන්න හේතුව තමයි ඔවුන් දන්නවා මේ රටේ මේ වැරද්ද කරොත් ඔවුන්ට හම්බෙන පනිෂ්මන්ට් එක මොකද්ද? ෆයින් එක මොකද්ද? ඔවුන්ට කොච්චර කාලයක් ඔවුන්ට හිරේ වැටෙන්න වෙනවද? ඒ දේවල් ඔවුන් හොඳට දන්නවා. ඒ හින්දා ඔවුන් හරි බුද්ධිමත් මේ
තව කෙනෙක් මේ ඔවුන් හරි බුද්ධිමත් විදේශ ශිෂ්‍යයන් මේ සඳහා පාවිච්චි කරනවා. දැන් සාමාන්‍ය ළමෙක් රැකියාවක් කරොත් එimhe දෛනිකව ඩොලර් 50ක් 60ක් 80ක් හොයනවා නම් ඔවුන් කියනවා මට මේ වැඩේ කරලා දෙන්න වාට පොඩි වෙලාවක් යන්නේ වාට ඩොලර් 400ක් ගෙවන්නම් 500ක් ගෙවන්නම් මේ වැඩේට 1000ක් ගෙවන්නම්. එතකොට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මොකද කරන්නේ මේ සල්ලි වලට තියෙන ආසාවට විශාල අමාරුවක් වැඩෙනවා. මතක තියාගන්න සිංගප්පූරුවේ කිසිම අපරාධයක් කරලා කිසිම කෙනෙක්ට පැය 24ක් ඉන්න බෑ. කිසිම තැනක හැංගිලා. අනිවාර්යයෙන්ම සිංගප්පූරුව තුල ඔබ මොනම අපරාධයක් කරත් ඔබ මොනම දෙයක් කරත් ඔබ මොන වංචාවක් කරත් නීති හමුවට ඔබ රැගෙන එන්න එම නිලධාරීන්ට ඔබ අත්අඩංගුවට ගන්න පැය දෙකක් ඇති. මොකද ඒ තරම් ඒගොල්ලන්ගේ තාක්ෂණය දියුණුයි. ඒ හින්දා කිසිම වෙලාවක ඔබ සිංගප්පූරුව තුල අපරාධයක් කරන්න හිතන්න එපා මුදල් හේතු කොටගෙන. ඔබ හිතන්න ඔබ ඩොලර් 1000කට ආසාවෙන් ඔබ කරන අපරාධය ඔබට ෆයින් එකක් විදියට ඩොලර් 10000ක් ගෙවන්න සිද්ධ වෙන අවස්ථාවක් වෙනවා. කල්පනා කරන්න ඔබේ අම්මා තාත්තා පොලියට සල්ලි අරගෙන ඉඩමක් අඩමක් විකුණලා වාහනයක් මාර්ච් කරලා ගමේ ඉන්න මුදලාලි කෙනකින් පොලිට සල්ලි අරගෙන ඔබ විදේශ අධ්‍යාපනය සඳහා ඔබ එවනකොට ඔබ මිනිස්සෙක් කරන්න. ඔබ ඩොලර් 1000කට ආසා වෙලා ඔබ අපරාධයක් කරලා ඔබ ඩොලර් 10000ක ෆයින් එකක් ගෙවන්න වුණොත් එහෙම ඔබේ අම්මා තාත්තා මොනවා විකුණලාද කොහෙන් අරගෙනද ඔබට ඒ සල්ලි එවන්නේ? ඉතින් කරුණා කරලා මේ රට තුල මුදලට වහල්ලා මේ වගේ අපරාධ වැඩ වලට යන්න එපා. තාමත් කරුණාවෙන් ඉල්ලනවා. මේකට යන එකකින් වෙන්නේ එක පැත්තකින් අපේ රටේ නමට විශාල කැල්ලක් ඇති වෙනවා. සහ මේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා කියන අය දිහා මිනිස්සු අමුතු විදිහට බලන්න ගන්නවා විදේශ රටවල් වලදී. සහ ඔබ මේ සුළු මුදලක් ලබා ගන්න ඔබ කරන අපරාධයෙන් ඔබේ අම්මලා තාත්තලා ඔබෙන් විශාල මුදලක් ගෙවන්න සිදුවෙනවා. සමහරලාට ලංකාවෙන් ලෝයස්ලා පවා යවන්න සිද්ධ වෙනවා. ඔබ විශාල අපරාධයකට මැදිහත් වුණොත් එහෙනම් ඉතින් කරුණා කරලා ඒතනට යන්න එපා. ඔබ විදේශගත වෙන්නේ විදේශ අධ්‍යාපනය සඳහා. ඔබ යන කාර්යය පමණක් කරන්න. යන කාර්යය පමණක් කරගෙන ඔබේ රැකියාවල් කරගෙන ඔබේ අධ්‍යාපන කටයුතු කරන් ඉන්න තව කාරණයක් තමයි දැන් මේ දවස්වල ගොඩාක් කාණ්ඩ දෙයක් තමයි අපි මෙහෙම කරා අරහෙම කරා බලන්නකෝ මේ ආවල් එක්කෙනා අපි සල්ලි ටික අරන් පැනලා තියෙනවා. ආවල් එක්කෙනාට මම ලංකාවට සල්ලි ටික දාන්න දුන්නා. යා සල්ලි ටික අරන් මාරු වෙලා තියෙනවා. ලංකාවට සල්ලි දාලා මට මේ මාසේ පඩිය නැහැ. ලංකාවට දාගන්න විදියක් නැහැ. ඉතින් මේ වගේ අප්පල සෑහෙන්න මේ රට තුල මේ අපේ ගියයි ඉන්නවා. කරුණාකරලා ඒගොල්ලන්ට අහු වෙන්න එපා. කරුණාකරලා ඒගොල්ලන්ට අහු වෙන්න එපා. වැඩි ඔබේ මුදල් සඳහා වැඩි මුදලක් දෙන්නම් කියලා උන් ඔබට කතා කරලා ඔබේ යතේ තියෙන ඩොලර්ස් ටික අරගෙන ලංකාව රුපියල් වැඩි මුදලක් දාන්නම් කියලා එහෙම අරගෙන ඔබ රවට්ටනවා. ඔබ මේ දේවල් සඳහා කරුණාකරලා යොමු වෙන්න එපා. ඒක වැරදි දේවල්. ඔබේ සඳහා යොමු වෙන්න එපා. ඔබ දුක් මහන්සියෙන් හොයාගන්න තුට්ටු දෙක තව කෙනෙක්ට නිකන් දීලා වෙන්න එපා. අනිත් එක තමයි ඔබ රැකියාවක් කරන අවස්ථාවකදී ඔබ හොඳටම බලන්න ඕන ඔබට එදින් වැටුප් ගන්න පුළුවන්ද කියන එක. බෞද්ධික මම මේ කතා කරන්නේ විශාල වශයෙන් ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තියෙනවා. අපි අතන වැඩ කරා මෙතන වැඩ කරා අපිට සල්ලි දුන්නේ අපිට ජොබ් එක දුන්නේ කවුද දන්නේ මිනිස්සු සල්ලි ටික තරන් ගිහිල්ලා. ඉතින් කරුණා කරලා ඔබ හොඳට හොයලා බලන්න. මේ වගේ දේවල් වලට යොමු වෙනකොට ඔබ හොඳට හොයලා බලලා තමයි මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ. ඔබ නිතරම ඔබේ සෑම කටයුත්තකදීම ඔබේ විදේශ අධ්‍යාපන ආයතනය සමග නිතරම සම්බන්ධ වෙන නිතරම කතා කරන්නේ. ඔබට මොනවා වුණත් සමහරට ඔබේ නියෝජිතයට ඔබේ කන්සල්ටන්ට ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන් සිංගප්පූරුව ගැන. නමුත් ආයතනයේ ප්‍රධානියට විශාල දැනුමක් තියෙනවා මේ සම්බන්ධව. එතකොට ආයතන ප්‍රධානියා සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක් වුණාම කතා කරන්න. එතකොට නීත්‍යානුකූල නොවන ආයෝජන ක්‍රම වලට ඒ රට තුල යන්න එපා. ඔබේ මුදල් විනාශ වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් දැන් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට යන්න එපා. විශේෂයෙන්ම මම කියනවා මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැතුව ඔබේ ආයතනයත් එක්ක එක දිගටම සම්බන්ධතාවය තියාගෙන සහ ඔබ තෝරගන්න ආයතනය ඔබ සමග එක දිගටම සම්බන්ධතාවය ඔබ ෆස්ට් එක ඉවර කරනකම් ඔබ සමග සම්බන්ධතාවය තියාගන්න ආයතනයක් විය යුතුයි.
ඉතින් ඔබේ විදේශ අධ්‍යාපනයේදී ඔබ මේ පිළිබඳවත් තාම සැලකිලිමත් විය යුතුයි. එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම කියලා කිව්වහම විශේෂයෙන්ම ලංකාව තුළ තිබෙන ආයතනත් එක්ක බලනකොට සිංගප්පූරුව පිළිබඳවයි මම නැත්නම් සිංගප්පූරට අපි උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ විශ්වාසවන්තනියව ගොඩ නැගිය හැකි එකම ආයතන විදිහට අපිට හඳුන්වා දෙන්නට හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි මේ වන විට සිසුන් 5000කට විතර අධික ප්‍රමාණයක් මේ වන විට එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම හරහා සිංගප්පූරුව බල අපි ආසර කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් මම හිතන්නේ ඔබට මම අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඒ විශ්වාසය, ඒ ආරක්ෂාව, ඒ වගේම තමයි ඔබ විදේශගත වූට පසුවත් ඔබ ගැන සොයා බලන නිසාවෙන්මයි මම හිතන්නේ ඔබට මේ ආයතනය පිළිබඳව විශ්වාසවන්තනීයව ගොඩනැගෙනට හැකි ආයතනයක් විදිහට ඔබේ හදවතේ රැඳිලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව ඇත්ත වශයෙන්ම අපි මතක් කරන්නට කැමතියි. ඉතින් ඒ නිසාවෙන්ම තමයි දැන් කාලයක් පුරාවටම the foreign employment වැඩසටහන හරහාත් ඔවුන් විවිධ මත ඉදිරිපත් කරා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සිංගප්පූරුවේ උසස් අධ්‍යාපනය හදාන සිසුන්ට හොඳ උපදේශන උන් හරහා ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි හොඳ අවස්ථාවන් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි පසුවත් ඔබේ රට තුළදී ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ සඳහාත් ඔවුන් උදව් උපකාර කරන්නට සැදී පැහැදී සිටිනවා. ඉතින් ඒ නිසාවෙන්ම ඔබට මේ අපි කියන කාරණා පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නටත් අර මම කලින් සඳහන් කර ආකාරයට මේ දිනවල එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම තුළ තිබෙන යම්කිසි අවස්ථාවන් පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන්. අපි දුරකථන අංකය සුපුරුදු විදිහට නැවතත් මම මතක් කරන්නම් 076 725 12 16 දිසින දුරකථන අංකයට ඔබට කතා කරන්නට හැකියාව තියෙනවා. දැන් මේ හැම කාරණාවක් එක්කම වර්තමානය තුලදී අපි කතා බහ කරොත් ඔබ කල්පනා කරනවා ඇති දැන් මේ කතා කරපු කාරණාත් එක්ක මොනවද මේ දිනවල එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම තුල තිබෙන අවස්ථාවන් අපිට සිංගප්පූරුව බලා යන්නට කියලා. ඉතින් අපි ඒ පිළිබඳවත් ප්‍රසාද් දිසානායක මහත්මයාගෙන් ඇහුවා. අපි බලමු මොනවද මේකට දුන්න පිළිතුර කියලා. ඇත්තටම අපේ ආයතනය ගත්තොත් ගෞතමී අපේ ආයතනය හැමදාම පෙනී හිටියේ මුදල් තියෙන පාර්ශවයන් වෙනුවෙන් නෙමෙයි. අපේ ආයතනය හැමදාම පෙනී හිටියේ ලංකාවේ මුදල් අඩු සමහර අධ්‍යාපන සුසුකම් අඩුවෙන් ළමයෙක් වෙන්න පුළුවන්. අපි හැමදාම අපේ ආයතනය අත දුන්නේ හැමදාම අපේ ආයතනයේ මඟ පෙන්වුවේ හිම පුද්ගලයන්ට. අපි ළඟට සල්ලි තියෙන මිනිස්සු ආගෙන යනවා අඩුයි. අපි ළඟට වැඩිපුරම එන්නේ දුක් මහන්සිලාත් සල්ලි හොයාගන්න අධ්‍යාපනයේ අතරමඟ කඩාකප්පල් කරගෙන ජීවිතය අරමුණක් නැතුව ඉන්න එහෙම විශාල ශිෂ්‍යයන් ප්‍රමාණයකට අපි අපේ ආයතනයට අත දීලා තියෙනවා. අපි කියන්න සතුටුයි ළමයි මේනකොට ළමයි කොහොම 3-4,000කට වඩා අපේ ආයතනය හරහා විදේශගත වෙලා තියෙනවා. ඉතින් ලොකු විශ්වාසයක් අපේ ආයතනය සමග ශිෂ්‍යයන්ට තියෙනවා. කවුරු මොනවා කිව්වත් අපි තමයි නම්බර් 1 සිංගප්පූරුවට. ඉතින් ඒ බැඳීම අපිත් එක්ක අපි ශිෂ්‍යයන් දිගින් දිගටම තියාගෙන යනවා. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අපේ ශිෂ්‍යයන්ට දිය යුතු හොඳම දේ දෙන්න. අපේ ශිෂ්‍යයන්ට අපි දෙයක් දෙනකොට අපි දෙන්නේ හොඳම යුනිවර්සිටි එකක්, හොඳ ප්‍රෝග්‍රෑම් එකක් සහ හොඳ ඩියුරේෂන් එකක් දෙනවා. දැන් අපි ගත්තොත් උදාහරණයකට අපිට පුළුවන් ඕගොල්ලන්ට 2 years සිංගප්පූල අවුරුදු 2කට අධ්‍යාපන වීසා එකක් අරන් දෙන්න සාමාන්‍ය සිංගප්පූරු ඩොලර්ස් 9000කට. ඒ කැපැසිටි අපිට ඒකත් අපිට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් ගෙවීම් ඒ 9000 ගෙවන්න ඉන්ස්ටෝල්මන්ට්ස් 4කට අපිට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ විශාල දේවල් අපි කරනවා. ඉතින් අපිත් එක්ක අපේ හා සම්බන්ධ වෙන ශිෂ්‍යෙක් අපි ළඟට ඇවිල්ලා ආවට පස්සේ අපි ඔහුත් එක්ක කතා කරනවා. ඔව් අපි ළඟ ඉඳගත්ත වෙලේ ඉඳලම ඔහු අවුරුදු 5ක් යනකම් ඉස්සරහට ඔහුගේ මොකද්ද ප්ලෑන් එක කියලා. අපි ඒකත් එක්ක තමයි ශිෂ්‍යයව අපි කන්සල්ටිං කරන්නේ. ඒවා මෙතන ෆස්ට් ඉයර් එක මේක කරන්න, සෙකන්ඩ් ඉයර් එක මේක කරන්න, තර්ඩ් ඉයර් එකට මේ යුනිවර්සිටි එක තෝරගන්න, ඊට පස්සේ වගේ පාත් එක අතන. ඒ විදිහට තමයි අපි අපේ ශිෂ්‍යයන් කැටගරි කරලා තියෙන්නේ. සහ උන් එක කතා කරන්නේ හරිම සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. කරුණාකරලා මේකත් හොඳට මහගන්න. අපි මේක පණිවිඩ දෙන්නේ අපි මේ වෙනකොට විදේශගත වෙලා තියෙන ශිෂ්‍යයන්ට ඔබ අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එකට යා යුතුමයි.
කිසිම වෙලාවක අධ්‍යාපනය සඳහා විදේශගත වෙලා ඔබ යුනිවර්සිටි එකට නොයා ඇබ්සන් වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔබ ටර්මිනේෂන් කරනවා යුනිවර්සිටි එකේ. කරුණා කරලා ඒකත් ඔළුවේ තියාගන්න. ඔබ විදේශගත වුණාට පස්සේ ඔබ අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට යාම ඉතාමත් අත්‍යවශ්‍යයි. නම්බර් 1 අන්න ඒක. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මගේ යාළුවා කිව්වා නෑ යන්න ඕනේ නෑ මෙහෙම කරන්න ඕනේ අර එහෙම කරන්න ඕනේ ඉන්ස්ටෝල්මන්ට් එහෙම ගෙවන්න ඕනේ එහෙම කරලා යාළුවෝ කියන දේවල් අහලා ඔබේ වීසා එක ටර්මිනේට් කරගෙන ඔබ ඔබේ ආයතනවලට කරදර කරන්න එපා. ඒක ඔබේ ආයතන වැරද්දක් නෙමෙයි. ඉතින් මේ සම්බන්ධවත් මම ඔයගලන්ට අවධානය යොමු කරන්න කියනවා. දිගින් දිගටම EduTech ලංකා ආයතනය ඔබ වෙනුවෙන්ම කැප වී සිටින ඔබ වෙනුවෙන්ම පෙනී සිටින ඔබගේ අරමුණු සාක්ෂාත් කරගන්න උදව්වක් වෙන ආයතනයක්. අපේ ජීවිතයේ යම්කිසි අරමුණක් සාක්ෂාත් කරගන්නට හිමන් නැත්තම් යම්කිසි අරමුණක් කරා අපි ගමන් කිරීමේදී අපිට විවිධ වූ බාධාවල් ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් එනවා. ඉතින් අද දවසේදී අපි ඒ පිළිබඳව තමයි ඔබ දැනුවත් කරේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ වැඩසටහන අපි කියන්නේ සිංගප්පූරුව බලා පියාසර කරන්නටම බලාපොරොත්තු වෙනා මේ වැඩසටහන නරඹනවා කියලා බොහොමයක් දෙනා නරඹනවා අපි දන්නවා. ඉතින් මං හිතන්නේ මේ හැමෝටම ඊටමත් හොඳ උපදෙස් මාලාවන් කිහිපයක් ඒවා මම විශේෂයෙන්ම ඔබ විදේශ රටක සිටීමේදී ඔබට පැන නැගෙන්නට හැකි ගැටලු එහෙමත් නැත්නම් මේ වන විට ඔබට පැන නැගී ඇති ගැටලු කියන කාරණාවන් දෙකම පිළිබඳවත් කිසිම ભેදයකින් තොරව එතුමා ඔබට ඉතාමත් හොඳින් පැහැදිලි කරා. මම හිතන්නේ ඔබේ ජීවිතයේ විශේෂයෙන්ම විදේශ රටකට යන්නට බලාපොරොත්තු වෙන ඔබට ඉතාමත් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි අර කතා බහ කරමු මේ අපරාධමය කාරණාවන් පිළිබඳව සහ ඔබ එවැනි වූ දේවල් වලට මේ වෙනකොට යොමු වෙලා සිටිනවා නම් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඔබෙන් මිදෙන්නට ඕනේ. මොකද ඔබේ අරමුණ වෙන්නේ ඔබ සිංගප්පූරුවේ සිටිනවා නම් මේ වෙනකොට ඔබේ අරමුණ වෙන්නේ ඔබේ උසස් අධ්‍යාපනය නිම කරලා ඉතාමත් හොඳ රැකියා අවස්ථාවක් ලබාගෙන ඒ අවස්ථාවෙන් ඔබේ සිහිනය සැබෑවක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් ඔබේ අරමුණ කරා යන්නට. ඉතින් ඒ අරමුණ කරා යන්නට නම් ඔබ කොහොමද ඔබේ ජීවිතයේ ඉදිරියේදී පවත්වාගෙන යන්න ඕනේ? විශේෂයෙන්ම විදේශ රටකදී අපේ ලංකාව වගේ නෙවෙයි අපි ඉතාමත් හොඳින් දන්නවා නීති රීති ගොඩක් වෙලාවට වෙනස්. ඒ වගේම තමයි ඔවුන් යම්කිසි වරදක් කරාම ක්‍රියාත්මක වෙන ආකාරය අපේ රටට වඩා හාත්පසින්ම වෙනස් කියන කාරණේ පිළිබඳව විදේශගත වෙලා සිටින අය සහ මේ වෙන විට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගන්නට ඕන. ඉතින් ඒ නිසා මම තමයි එතුමා ඉතාමත් හොඳින් ඔබට පැහැදිලි කරේ. මම හිතන්නේ ඔබට මේ වැඩසටහන දෙමව්පියන් නරඹනවා නම් ඔබේ දරුවන් දැනුවත් කරන්න. ඒ වගේම තමයි ඔබ ශිෂ්‍යයෙක් වශයෙන් ඉදිරියේදී යාමට බලාපොරොත්තු වෙනවා නම් විදේශ රටකට ඔබ මේ එතුමා සඳහන් කර කරුණු කාරණා පිළිබඳව ඉතාමත් හොඳින් හිතට ගන්නට කියන දේ අවධාරණය කරගන්නට කියන කාරණේ පිළිබඳව මතක් කරන ගමන් අද දවසේදී අපි වැඩසටහනේ සමුගෙන යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිත් සමග එකතු වෙන EduTech ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් දිසානායක මහත්මයාට සමුදෙන ගමන් foreign employment වැඩසටහන අදට අපි ඔබේ සමුගන්නවා. ලබන සතියේදීත් හරියටම මේ වෙලාවට ඔබේ යුනිවර්සිටියේ මේ බලාපොරොත්තුෙන් ගිහින් එන්න ඔබට සුබ සතියක්. උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා EduTech ලංකා කන්සල්ටන්සි 076 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනාකරණ ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන EduTech ලංකා කන්සල්ටන්සි. අමතන්න 076 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා EduTech ලංකා කන්සල්ටන්සි 076 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනාකරණ ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන EduTech ලංකා කන්සල්ටන්සි. අමතන්න 076 උසස් අධ්‍යාපනය වෙනුවෙන්
සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනාකරණ ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි අමතන්න 076 725 12 එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 725 12